Welcome Life with me YouTube channel. ඔන්න ඉතින් අදත් මං වීඩියෝ එක පටන් ගනිද්දිම ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් අවසානය වෙනකම් මාත් එක්ක ගොඩක් ආදරෙන් රැඳලා ඉන්න. ඒ වගේම ඔයා Life with me YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් බලන්නකෝ මොකද්ද වෙච්ච දේ කියලා. මේ දේ සිද්ධ වුණේ ඇත්තටම අපේ කිසිම වැරද්දක් නැහැ. වැරදි වැටහීමක් ඉඳ තමයි මේ දේ උනේ. ගොඩක් කලාවට සමහරු හිතන්නේ තමන්ට පේන දේම හරි කියලා. වෙලාවට අපේ වෙලාව හොඳ හින්දා එතන තිබ්බ CCTV වලින් චෙක් කරා. ඒක නිසා අපේ නිවැරදි බව ඔප්පු වුණ හින්දා අපිට ආයේ ගමන මේ විදිහට පටන් ගන්න පුළුවන් වුණා. මම මේ අද කොහෙද යන්නේ කියලා තාම මං ඔයාලට කිව්වේ නෑ. චුට්ටක් ඉන්නකෝ. බලන්න මේ පරිසරයේ ලස්සන. බලන්න ඔය ඈත ආකාශේ පේන වලාකුළේ ලස්සන. මෙහෙම ගමනක් යද්දී හැම වෙලාවකම වෙන මේ විදිහට ජනේලෙන් එළිය බලාගෙන යද්දී මට හිතෙනවා ඇත්තටම අපේ ජීවිතේත් මේ වගේම තමයි. ඉක්මනට වේගෙන් ගෙවිලා යනවා. ඔන්න අද මම මේ කොහාටද ආවේ කියලා වීඩියෝ එක පටන් ගනිද්දි කිව්වේ නැහනේ. ඉතින් දැන් ඔයාලට මං කියන්නත් කලින්ම ඔයාලගේ හිතට දැනෙන්නේ නැති බැලු බැලමට කෝවිලක් විදියට පේන්නේ. ඔව් මේ කෝවිලක් තමයි. සමහර අය ගිහිල්ලත් ඇති. සමහර අය නොගිහිනුත් ඇති. මං කියන්නම් මේ කොහෙද කියලා. මම මේ ආවේ මුන්නේශ්වරම් කෝවිලට. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙද්දිම කතරගම දෙවියන්ගේ දේවාලය සහ ගණ දෙවියන්ගේ දේවාලය කියලා දේවාල දෙකක් ඉදි කරලා තියෙනවා මිනිසුන්ට වන්දනාමාන කරගන්න. මේක නොගිහිපු කෙනෙක් නම් දන්නේ නැහැ. ගියපු කෙනෙක් නම් මේක අනිවාර්යෙන් දන්නවා ඇති. මුන්නේශ්වරම් යද්දී කාලි කෝවිල වඳින්න කලින් භද්‍රකාලි කෝවිලට යන්න කලින් මෙන්න මේ අපි දැන් මේ වන්දනාමාන කරගන්න ගිය දේවාලය තමයිලු පළවෙනියටම මුලින්ම ඒ භද්‍රකාලි කෝවිලට යන්න කලින් මේ කෝවිල වැඳලා තමයිලු ඒ භද්‍රකාලි කෝවිලට යන්න ඕනි කියලා තමයි එතන අර කඩපේලියේ පළතුරු කඩපේලියක් තියෙන ඒ කඩපේලියේ ඉඳපු නැන්දලා අපට කිව්වේ. ඒක හින්දා අපට යාලිනා කිව්වා මුලින් ඔයාලා මේ කෝවිල වැඳලා ඊට පස්සේ භද්‍රකාලි කෝවිලට යන්න කියලා. එයාලා අපට පාරක් පෙන්නුවා. එහෙම කිව්වේ එයාලා කියපු විදිහට මම මේක ඇත්ත නැත්ත විස්තරයක් මොකක්වත් දන්නේ නැහැ. එයාලා කියපු විදිහට මේ කෝවිල ඒ භද්‍රකාලි දෙවියන්ගේ භද්‍රකාලි මෑණියන්ගේ අම්මට තාත්තට අම්මා තාත්තා සිහි කරන්න ගෞරව දක්වන්න වන්දනාමාන කරන්න හදපු කෝවිල නිසා මේ කෝවිල මුලින් වැඳලා ඊට පස්සේ භද්‍රකාලි මෑණියන් වඳින්න යන්න ඕනේ කියලා තමයි ඒක තමයි හරි විදිහ කියලා එයාලා අපිව දැනුවත් කරා. ඉතින් එයාලා මොනවා හරි දෙයක් දන්න නිසානේ කියන්නේ නැත්තේ. ඒ නිසා අපි ඒ විදිහට වන්දනාමාන කරගත්තා. ඉතින් මේ කෝවිල ඇතුලේ චූටි දේවාල ගොඩක් තියෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ විෂ්ණු දෙවියන්ගේ දේවාලය. විෂ්ණු දෙවියන්ගේ ලොකු පිළිමයකුත් දේවාලය ඇතුලේ තිබ්බා. මම දන්නේ නැහැ මේ දේවාලයට ඇතුල් වෙන තැන මම දැකපු විදිහට මට මතක විදිහට ඒ දේවාලේ දොරටුව ළඟ ඔයාලට දැන් ඔය පේනවනේ ශ්‍රී හනුමාන් දෙවියන්ගේ තවත් දේව ප්‍රතිමාවක් තිබ්බා. ඒ දේව ප්‍රතිමාවේ නම නම් මට මතක නෑ. ඔන්න ඔය දකින දේව ප්‍රතිමාව ඒ දොරටුව දෙපැත්තේ ඉදි කරලා තිබ්බා. ඒක මොකක් හරි මං හිතන්නේ දෙවියන් ආරක්ෂා කරන්න ඉන්න අය විදිහට හරි මොනවා හරි හේතුවක් හින්දා එහෙම ඉදි කරලා තියෙන්නේ නැති කියලා තමයි මට හිතුනේ. මෙන්න මේ විදිහට තවත් මං විශේෂයක් දැක්කා. සේපාලිකා ගහක් මුල තවත් දේව ප්‍රතිමාවක් සහ කාන්තාවකගේ රූපයට හුරු ප්‍රතිමාවන් දෙකක් දෙපැත්තේ තියලා තිබ්බා. මම ඒ මොකක්ද හේතුව කියලා දන්නෙත් නැහැ. දැන් නම් මේ ඔයාලා දකින්නේ එතන සටහන් කරලා තිබ්බ දේ මට මතකයි. මේක 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන්
ඔය පිළිම තියෙනවා මම හිතන්නේ ඔතන පිළිම 63ක් හෝ 64ක් එතන තිබ්බා. එතන එයාලා ගහලා තිබ්බේ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් 63ක් කියලා තමයි එතන සටහන් කරලා තිබ්බේ. මට හරියට මන් දන්නේ නැහැ ඒවයි නම් ගම් විස්තර නම් මොනවද කියලා. ඊට පස්සේ තාපම අම්මේ ඉන්නේ මහදේවාලේ. අම්මට තාත්තට භද්‍රකාලී මෑණියන්ගේ අම්මට තාත්තට හදපු දේවාලය ඇතුලේ තමයි ඔයාලා මේ දකින පිළිම ඒව තිබ්බේ. මේ පිළිම වල මං හිතන්නේ මේ පිළිම ගොඩක් ඒ කියන්නේ පෙරහැරේ ඒ පවත්තන පෙරහැරවල් වල වඩම්මන පිළිම වෙන්න ඕනේ මොනවට හරි දෙවියන්ගේ වාහන විදිහට සමහර විට සංකේතවත් වෙන විදිහට හදලා තියෙන පිළිමද දන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට මේ පිළිම හැම එකම මම දැකපු විශේෂත්වයක් තියෙනවා. හැම එකම මං දකුණු පැත්තට ගියත් වම් පැත්තට ගියත් ඉස්සරහා පැත්තට ගියත් මේ පිළිමවල ඇස් කෙල්ලේ අපි දිහා බලන් ඉන්නා වගේ විශේෂයක් එතන තිබ්බා. මන් දන්නේ නැහැ මං ඒ කියපු දේ මං ඒ දැකපු දේ ඔයාලටත් ඒ විදිහටම දැක්කද නැද්ද කියලා. මට මං ඒ කියපු දේ මට ඒ විදිහටම මේ පිළිමවල ලොකු ප්‍රමාණයක මං දැක්කා. ඒකයි මං එහෙම කිව්වේ. ඔයාලටත් මේ වීඩියෝ එකේදී හරි එහෙමත් නැත්නම් මේ දේවාලයට ගිහිල්ලා හරි ඔයාලත් මං දැකපු අදහසට එකඟයි නම් ඔයාලත් ඒ විදිහටම දැක්කනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් දෙයක් මතක් කරන්න ඕනේ මේ භද්‍රකාලී කෝවිලට යන්න කලින් දැන් අපි මේ වඳින කෝවිලේ විතරයි මේ විදිහට නිදහසේ ෆොටෝස් ගන්න වීඩියෝස් එහෙම දාගන්න අපට අවස්ථාවක් තියෙන්නේ. භද්‍රකාලී කෝවිලේ කිසිම වීඩියෝ එකක් ෆොටෝස් එතන ගන්න බැහැ කියලා මම වීඩියෝ එකක් ගත්තට පස්සේ තමයි ඇත්තට මේක දැක්කේ. ඉන් එහා මං වීඩියෝ කරන්න ගියේ නැහැ. මං ගත්ත වීඩියෝ එකේ වුණාට මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ ඒ කෝවිල ඇතුලේ තිබ්බ ලොකුම ලොකු විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක්. මං පළවෙනි වතාවට තමයි විෂ්ණු දෙවියන්ගේ මේ වගේ ප්‍රතිමාවක් දැක්කේ. මන් දන්නේ නැහැ ඔයාලා කලින් එහෙම දැකලා තියෙනවද කියලා. මම පළවෙනි වතාවට තමයි ඒ තරම් ලොකු ප්‍රතිමාවක් විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක් දැක්කේ. ඉතින් ඔයාලා ආයෙම මේ දකින්නේ දේවාලයට ඇතුල් වෙද්දී කෝවිලට ඇතුල් වෙද්දී ඉදිරිපස ඒ තියෙන විදිහ මේ තියෙන්නේ එතනින් ඇතුළට ගියාට පස්සේ ඇතුලේ තියෙන ඒ අම්මට තාත්තට හදපු මං හිතන්නේ මහා දේවාලය වෙන්න ඕනේ. මේක මේ කෝවිලේ මේ දේවාලයේ ප්‍රධානම ස්ථානය වෙන්න ඕනේ ඔයාලේ දැකපු ස්ථානය. මේ කෝවිල ඇතුලේ හින්දු භක්තිකයන් ගොඩක් වෙලේ ඇවිල්ලා ඉඳියා. සිංහල අයත් බෞද්ධ අයත් ඇවිල්ලා ඉඳියා. ඉතින් එතනදී හින්දු භක්තිකයන්ට තිබ්බා විශේෂ තැනක්. එතන කොටු කරලා තිබ්බේ. කොටු කරලා කියන්නේ කොටුවක් ඇඳලා වගේ තිබ්බේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා එයාලා බිම පෙරලිලා දිගා වෙලා පෙරලි දෙවියන්ට අත් දෙක නලලේ තියාගෙන බිම පෙරලි වැන්දා. සමහර විට මට හිතුණ විදිහට මේක වරදවා වටහා ගන්න එපා. එක්කෝ එයාලා එහෙම වන්දනාමාන කරන්නේ එයාලාට ඒ කියන්නේ දෙවියන්ට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය දක්වන්න පුළුවන් විදිහ හෝ වන්දනාමාන කරන්න පුළුවන් හොඳම විදිය හෝ එහෙමත් නැත්නම් එයාලගේ හිතේ තිබිච්ච භාරයක් ඉෂ්ට සිද්ධ කරන්න ගිහිල්ලා ඒ දෙවියන්ට උපරිම ගෞරවය දක්වන අවස්ථාවක් වෙන්න ඕනේ. මම ඒ දැකපු දේ මම ඒක වීඩියෝ කරන්නවත් ෆොටෝ එකක් ගන්නවත් කිසිම විදිහකින් ගියේ නැහැ. මොකද ඒක එයාලගේ ගෞරවය ඒ වගේම එයාලගේ නිදහසට හානි වෙන දෙයක් මං කරා වෙන්න පුළුවන් කියලා වගේ හැඟීමක් මට ආපු හින්දා මං කිසිම දෙයක් වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් එළිය දැන් ඔයාලේ දැකපු මං හිතන්නේ පෙරහැරේ වඩම්මන
ඒ රත වෙන්න ඕනේ. මේවා දේව පිළිම වඩම්මන රත වෙන්න ඕනේ. ඒව වෙනම එළියේ පැත්තක වෙනම ගබඩා කරලා තිබ්බා. මම ඒ ටිකත් වීඩියෝ කරගත්තා. දැකපු නැති කෙනෙක්ට දකින්න කියලා. ඉතින් මේ දේවාල දෙකේ කෝවිල් දෙකේ භද්‍රකාලි කෝවිලේ සහ ඒ දෙවියන්ට දෙවියන්ගේ අම්මා තාත්තට තනපු කෝවිල් දෙකේම ඉස්සරහා තිබ්බා බෝගස් දෙකක්. සහ තවත් සොහොන්කාලි කෝවිලකට අපි ගියා. ඒකේ වීඩියෝ නම් මුකුත්ම නැහැ. ඒ හැම කෝවිලකම බෝගහක් බුදු පිළිමයක් ඒ දේවල් තැන්පත් කරලා තිබ්බා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. කෝවිල් අපි ගියේ කෝවිල් දෙක තුනේම ඒ විදිහට බුදු පිළිම ඒ වගේම බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තිබ්බා. සමහර විට හින්දු භක්තිකයන් බෞද්ධ ආගම අදහන අයත් සාමාන්‍යයෙන් ඉන්නවා. ඒ හින්දාද මන් දන්නෙත් නැහැ. ඒක හේතුවක් මන් දන්නෙත් නැහැ. දැන් මේ ඔයාලා දකින්නේ භද්‍රකාලි කෝවිලේ ඒ මං කියපු විදිහට රෝපණය කරලා තිබ්බ බෝධීන් වහන්සේ නම. මේ වීඩියෝ එක විතරයි මට ගන්න පුළුවන් වුණේ. එතනදී මං කිසිම ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න එපා කියලා ඒ සටහන් කරලා තිබ්බ සටහන දැක්කට පස්සේ කිසිම වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න ගියේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් නැඳලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් ආය අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. එහෙනම් ගිහින් එන්නම්. ආය අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ.